මෝනිං ඔක්කොටම දැන් මම මේ වෙද්දී ඉන්නේ රජමාවත නැත්තම් නුවර බදුල්ල පාර කියන්නේ සුද්දන්ගේ කාලේ හදපු පාර. මේ මගේ පිටිපස්සෙන් ඔයාලට මේදී බලා ගන්න පුළුවන් රන්දෙනිගල ඩෑම් එක. අපි වික්ටෝරියා පාස් කළා මේ රන්දෙනිගල. ඉතින් ඉස්සරහට ගියාම රන්ටැඹේ ජලාශය තියෙනවා. ඉතින් අත සොඳුරු පුරවරයකට තමයි ඉතින් කියන්නේ සොඳුරු පැත්තකට යන්නේ ඇත්තටම කිව්වොත් බදුළු පුරවරයට. ඉතින් තව ටික දුරයි තියෙන්නේ. මම මෙතනින් හිතුවා වීඩියෝ එක ආරම්භ කරන්න හොඳයි කියලා. ඉතින් අද අපේ කට්ටිය අඩුයි. ඇත්තටම කිව්වොත් 3 දෙනා ඉන්නේ. ඉතින් මේ සොඳුරු ගමන් මග දිගේ අපි යනවා ඉස්සරහට. ගිහිල්ලා ළඟට ගිහිල්ලා කියන්න මොක කොහෙටද යන්නේ මොකක්ද කියන්නේ. මේ දවස්වල ගොඩක් ෆේමස් තැනක්. ඉතින් ඇත්තටම ලස්සනයි. මේ පරිසරය මාරම ලස්සනයි. ඉතින් මෙතන පොඩ්ඩක් ඉඳලා අපේ ගමන් මහන්සියත් නිවාගෙන යනවා මේ පැත්තට. මේ බදුල්ල සංචාරය. දැන් ඉන්නේ රන්දෙනිගල ඩෑම් එක ළඟ. ඉතින් මේ මගේ පිටිපස්සෙන් දෙන්නේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතුවේ ඉතින් මහා දැවැන්ත නිමවුමක්. ගොඩ සේවයක් කරන වේලක්. ඉතින් මේක ගැන කතා කරනවා ලොකු විස්තර ටිකක් තියෙනවා ඇත්තටම කතා කරන්න. ඉතින් දැන් අපේ ටයිම් එකත් එක්ක අපි යනවා ඉස්සරහට. ඉතින් මේකත් බොහොම සොඳුරු සංචාරයක් එයි. අද අපිත් එක්ක මේ ගමනට ඉන්නවා බින්සර ඉන්නවා විශේෂයෙන් ඉන්නවා කියලා. ඉතින් අපි 3 දෙනා තමයි අදත් සුපුරුදු පරිදි බදුල්ල බලන්න. ඉතින් එහෙනම් යන්නයි තියෙන්නේ අපිට. අපි යන් බදුල්ලට. ගමන් විඩාව නිමා ගන්න. ඉතින් අපි රබර් කැලයක් සම්පූර්ණව රබර් කැලයක් මැද පොඩ්ඩක් නතර වුණා. මේ මහන්සි ඉතින් කුරුණෑගල ඉඳලාම ආවේ. දැන් මහියංගන මේ පැත්තට ගියොත් මහියංගන පැත්ත, මේ පැත්තට ගියොත් රත් කැලේ, ඊළඟට කළු කැලේ, මඩොල්සිම කියන කැම්පින් කියන්නේ කඳවුරු භූමි ඔක්කොම මේ පාරෙන් යන්න පුළුවන්. ඉතින් අපි අද යන තැන වලට මම තාම කිව්වේ නෑ. ඉතින් ඇත්තටම යන්නේ රජින කන්ද නැත්තම් කුයිනා කියන මවුන්ටන් එකට. ඉතින් බොහොම සොඳුරු පාරාදීසයක්. වැඩි කියවන්න දෙයක් නෑ. ඉතින් ගිහිල්ලාම බලමු. ඕගොල්ලෝ හැමෝම දන්න තැනක් නේද? ගිහිල්ලාම මේ සුන්දරත්වය අපි විඳිමු. හරි අපි දැන් පාරවල් ගොඩක් හොයාගෙන කොහොම හරි ආවා කරගාතන්න පැත්තෙන් උඩහට. කියන්නේ දැන් අර වැවතන්න පාස් කරගෙන මේ පැත්තට ආවා. මෙතන මාරම ලස්සනයි. මම දැන් මේ පාරේ නිදාගෙන ඉන්නේ. ඉතින් මේ උඩ බලපුවම තනිකර අර කෝටු තියෙන ගස් තමයි තියෙන්නේ. ඉතින් හරි අපි පොඩ්ඩක් මහන්සියෙන් නිවා ගත්තා. මේ පාරේ බස් එකක් වැඩ කරනවා පිටමාරුව කියලා. එන අයට බදුල්ලේ ඉඳන් එන අයට පිටමාරුව බස් එකේ ආවනම් මෙතෙන්ට ලේසියෙන්ම එන්න පුළුවන්. හරි. ඔයාලට පේනවාදී මගේ පිටිපස්සේ මෙන්න මේ වගේ ලස්සන දර්ශනයක්. ඉතින් අපි ටික වෙලාවක් දැන් මෙතෙන්ට ඇවිල්ලා ෆොටෝස් ටිකක් ගැහුවා. ඉඳගෙන ඉතින් හිටියා කයියක් ගැහුවා. ඉතින් අපේ කට්ටිය ඉන්නවා වලට මම පෙන්නන්න. ටෙස්ට් කරනවා අපේ කට්ටිය දැන්. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. අපිට ඇහෙන්නේ ඉතින් කුරුල්ලන්ගේ සද්දයි ඒ වගේ ටිකක් තමයි. ඉතින් මෙතනින් අපි තව ටිකක් උඩහට යනවා.
පිටමාරු හොයාගෙන. පිටමාරුවේදී අපි හම්බෙමු එහෙනම්. දැන් ඉතින් අපි මේ හයික් එක යන්න පටන් ගත්තා. මෙතන T එකේ ස්ටේට් එකේ අන්තිම හම්බෙන ගෙදර. එතනින් මම ඔයාලට විස්තර ටික දාන්න. ඒ අයියාගෙන් ඇත්තටම ලොකු සර්විස් එකක් ගන්න පුළුවන්. හොඳ පාකින් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම මේ කැම ගන්නත් පුළුවන්. ඔයාලට ඕඩර් එකක් දාලා හොඳ සර්විස් එකක් දෙනවා මේ මනුස්සයා. ඇත්තටම හොඳ මනුස්සයෙක්. ඉතින් අපි දැන් මේ යන්න ගත්තා කුයින්ස් හොයාගෙන. උදේ ඉඳලා හොයාගෙන එනවානේ. දැන් තමයි ඔන්න පයින් යන්න ගත්තේ. මෙතන ඉඳලා කිලෝමීටර් 4.5ක වගේ දුරක් තියෙනවා. ඉතින් අපි යනවා මේ ලංකාවේ තියෙන ලස්සනම තේවැත්තක් නෙමෙයි. ඉතින් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. උඩට ගිහින් කොළ පාඩ ඇස්වලට සෑහෙන කාලෙකින් අපිත් මේ ඉදර ඉඳලා ඇවිල්ලා මේ ඇත්තටම ලොකු වෙනසක්. තනිකර කොළ පාට විතරයි පේන්නේ. ඉතින් අපි යම් මේ පාර දිගේ ඉදිරියට. පාර දෙකේම උඩට ආවට පස්සේ ඔයාලට මේ පාර හොයාගන්න ලේසි විදියට මම කියන මෙන්න මේ ටැංකි දෙකක් හම්බ වෙනවා. ඒගොල්ලෝ ගමේ අය වතුර ගන්න ටැංකි දෙක. ඉතින් ඕකට නම් බහින්න එපා. ඒගොල්ලෝ බොන්න ගන්න ඕකේ. ඉතින් පොඩි මෙන්න මේ වගේ දමිල අය ආගමික ස්ථානයක් තියෙනවා. ඉතින් එයාලා අර අදහන විදියට හදලා ඉතින් ඔන්න ඔය විදියට එහා පැත්තෙන් පොඩි වතුර පාරක් ගලාගෙන යනවා. ඉතින් ඒ විදියට තමයි පාර හොයාගන්න ඕන. හොයන්න ලේසි වල හොම උඩට යන්න තියෙන්නේ. හැරෙන්න ඕන තැන් ටික මම ඔයාලට හරියටම පෙන්නන්න. වරද්ද ගන්න නැතුව එන්න පුළුවන් අපේ විෂයෙන්ට වගේ. ඉතින් ওই විදිහට මේ ලස්සන මාවත දිගේ ආවට පස්සේ මෙන්න මෙයාලගේ මේ ඉන්න පොඩි කොටුවක් හම් වෙනවා. එයාලත් හොඳටම වැස්සලා දෙමිලා. ඉතින් එතනින් පොඩ්ඩක් පහළට ආවහම අපි ওই බිම්සර යන පැත්තේ අවසානයේ ඔයාලට වතුර ගන්න පුළුවන් තැන තමයි මේ. ඉතින් මෙතනින් වතුර ගන්න පුළුවන්. ඔයාලා එන අයට වතුර ගේන්න ඕනේ නැහැ. අනේ මේවා අපරිසුදු කරන්න එපා. ගමේ මිනිස්සු මෙතනින් තමයි බොන්නේ. ඉතින් අපි වතුර ටික අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික අරගෙන ඉතින් අපි යනවා උඩට. මේ රුබේරු වතුයායින රුබේරි ස්ටේට් එක. ඉතින් හරිම ලස්සනයි. ටී ෆැක්ටරි එක. ඉතින් අපි මෙයාලා ඉන්න තැනට ආවට පස්සේ පොඩි පැස්සක් වහින්න ගත්තා. ඉතින් පොඩක් මෙතන අපි නතර වුණා වතුර ටිකක් පුරව ගන්න ඕන නිසා. ඉතින් මේ වැස්ස චුට්ටක් අඩු වුණා. මෙතනින් උඩහට යනවා ඉතින්. වැස්ස කියලා නෑ මේ සුන්දරත්වය දකිද්දි කියන්න අවශ්‍ය නෑ. ඊයේ සාමාන්‍යයෙන් 200කට විතර පිරිසක් මෙතන ඉඳලා තියෙනවා. මොකද අපිට යටින් හම්බුණා මේ කට්ටිය. ඊයේ රෑ කඳවුරු බැඳලා අද පහලට යන. අද නම් රජින කන්දටම අපි 3 දෙනා විතරයි. ඒ වතුර ටැංකි දෙක පාස් කරන් ඉස්සරහට ආවහම ඉතින් මේ වම් පැත්තට පාරක් දකුණු පැත්තට පාරක් තියෙනවා මෙන්න මෙතනින්. දැන් අපි එතනින් හැරිලා ආවා. මේ එන්න තියෙන ප්‍රධාන පාරෙන් හැරිලා. ඉතින් ඔය විදිහට ඉස්සරහට යන්න තියෙන දැනට පාර තියෙනවා. තව ටිකක් ඉස්සරහට ගියාම පොඩි අඩි පාරකට හැරෙනවා. ඉතින් අපේ
සංචාරකයෝ දෙන්න ඉස්සරහින් යනවා. හරිම මහන්සි. පාර දිගේම ඇවිල්ලා ඉතින් මෙතනින් මේ පාර ඉවර වෙනවා. මෙතනින් මේ පාර දිගේ අඩි පාර දිගම උඩට යන්න තියෙනවා. ඉතින් අපි දැන් පීක් ලෙවල් එකේ ඉන්නේ උඩ. උතනින් ගිහිල්ලා පල්ලෙහාට බහින්න තමයි තියෙන්නේ. දැන් ඇත්තටම කිව්වොත් අද වැස්සත් එක මීදුම වෙනවා මේ සම්පූර්ණම පැත්තම වෙන මේ බලන් ඉඳි ටික මේ පැත්තට යනවා. ඉතින් අපි මෙතන පොඩි බ්‍රේක් එකක් කරන් බිස්කට් එකක් කාලා මේරියත් උඩට යනවා. ඉතින් ඔයාලා මෙතකම් බලන් ඉන්න මේ සෝබාදාමේ අපූර්ව වෙනස්කම් පොඩි සත්තු කෑ ගහනවා. ඉතින් මාර නිගාඩියාවක් තියෙන. ඇත්තටම අහන් ඉන්න ආස හිතෙනවා. පරිසරයේ සුන්දරත්වය බලන් ඉන්න අපි බිස්කට් එකක් කාලා නැවතත් අපේ ගවන් මගට ඉතින් බිස්කට් එකක් කනවා අපි ඔක්කොමලා. ඉතින් අර වඩි පාර දිගෙන් පොඩි මේ වගේ කැලා කුට්ටියකට වැටෙනවා. ඉතින් ඇත්තටම මේ විව් එකක් නම් නැති වෙයි කියලා හිතනවා. මොකද මේ වැස්සත් එක්ක ලොකු මීදුමක් ආවා. සම්පූර්ණ මීදුවෙන් වැයලා තියෙන්නේ. රජින කන්ද නැත්තම් ක්වීන්ස් මවුන්ට්. ඉතින් අපි ආව ඇත්තටම මේ මෙතනින් ඔය පේන තැනින් පොඩ බහින්න තියෙනවා මේ පල්ලෙහාට. එතන හරි අමාරු වුණා. වැස්සත් එක ලිස්සන ගතියක් ආවා. ඉතින් අකුණුත් ගැහුවා ලොකු අවදානමක් කරන් ඉතින් අපි සුපුරුදු කැම්ප් සයිට් එකට ආවා. දැන් පොඩ මේ මීදුම එහාට මෙහාට වෙලා වැස්ස පොඩ කඩු වෙනකන් ඉඳලා මෙතන අපි ටෙන්ට් එක ගහගන්න ඕනේ. දැන් බඩු ටික දාලා වහලා තියෙන්නේ. මාරම සීතලයි. සුන්දර කඳවුරු රාත්‍රියක් ඇයි මේකත්. කියන්න වචන නෑ මේ මැස් දෙකට පේන ඒවා මීදුමයි කියනවා. ඇත්තටම කියන්න දෙයක් නෑ. ඇවිල්ලා බලන්න මේ සුන්දරත්වය ඔයගොල්ලෝ විඳින්න. මේ මගේ රට. අපි යම් මේ පැත්තට. කොච්චර නම් සුන්දරද. සෝබාදාම කියන්නේ ඇත්තටම මායාවක් වගේ. අපි නිකන් රැවටිලා ඉන්නා වගේ තමයි අපිට දැන් මේ තේරලා තියෙන්නේ. මොකද දැන් චුට්ට වෙලාවට කලින් වැස්සා වැහලා දැන් මුකුත් උන් නැති ගානට පායලා අපිට මේ පරිසරය විඳින්න එයාලා ඒක හදලා දෙනවා. ඉතින් අර කියනවනේ අපි දැන් එදී අවුව හම්බ වුණා. වැස්සත් හම්බ වුණා. මදි නොකියන්නම. ඊට පස්සේ දැන් මීදුම හම්බ වුණා. දැන් සුන්දරත්වය විඳින්න තමයි තියෙන්නේ. ඉතින් අපි ටෙන්ට් එක ගහගෙන මම කතා කරන්න එන්න මේ කන්ද ගැන පොඩි විස්තර ටිකක් කියන්නම් අපිට ඇත්තටම අද උණ දේවල් ටික ගැන. හරි අපි ටෙන්ට් එක ගහගෙන කතා කරන්න එන්න. ඔයාලා පොඩ මේ පරිසරය දිහා බලන්න. ටෙන්ට් එක ගහගත්තා. ටෙන්ට් එක ගහගෙන වැස්සනම් ගියා. මීදුම තාම බාලා තියෙනවා. පොඩ්ඩක් ආයෙ ඕපන් වෙනවා. ආයෙ මේ වෙනවා. ඉතින් පුදුම තරම් සීතලයි. අපි දවල්ට මොකුත් කෑ නෑ. දැන් මේ කොත්තුමියක් හදාගෙන කන්න යන්නේ. ඉතින් එළිය මාරම සීතලයි. මම ඔයාලට අපිට මේ ටෙන්ට් එකේ ඉඳලා පේන view එක ඔයාලට මම පෙන්නන්න. මේ තමයි අපේ කූඩාරම. ඉතින් දැන් තමයි ඇඳුමක් මාරු කරගෙන හදාගත්තේ. ඉතින් ඔය බලන්න මට මේ පේන view එක. ඔය විදිහට තමයි ඉතින් අපිට පේන්නේ. ඉතින් ඔන්න මීදුම පොඩ්ඩක් අයින් වෙලා ෂේප් වුණා. ඔයාලා පොඩ්ඩක් බලා ගන්න මේ view එක දිහා කොහොමද කියන එක ගැන. ඉතින් ඇත්තටම නිව්සීලන්ඩ් ටුවර් එකක් ගිහිල්ලා ආවා වගේ. මෙහෙම ලස්සන තැන් ලංකාවේ තියෙනවා කියද්දිත් මේ හොලගුළු ඔක්කොම බාලා යටට.
පුදුම තරම් ලස්සනයි. මම දැකලා තියෙනවා ස්විට්සර්ලන්ඩ් වල වගේ මේ වගේ views තියෙනවා ඇත්තටම හිම කඳුව එක්ක. අපේ දිවා ආහාරය දැන් නම් ඇත්තටම පහටත් ළඟයි. දැන් කොත්තුමියක හදාගත්තා. ඉතින් මේ ඊරිසියා කරන්න එපා. මේ view එකක් බලාගෙන මේ උණුවෙන් දුම් දාන කොත්තුමියක් හදාගෙන කනවා කියන්නේත් එක්තරා විදිහක සොඳුරු අත්දැකීමක්. ඉතින් බිම්සර තමයි හදුවේ කොත්තුමී. දැන් අපි හදලා කනවා. ඉතින් මං කාලා එන්නම්. අපි අර හතන කැම්පින් ටෙන්ට් එක විදිහට එතන ඉඳන් මේ පල්ලෙහාට පොඩ්ඩක් බැස්සා. ඒ බලන්න කලින් ආවයි කරලා තියෙන වැඩ සම්පූර්ණ. මේ වගේ තැනක් ඉතින් අර කොළ පාටට තිබිලා මෙහෙම තියෙද්දි හිතන්නකො පොඩ්ඩක්. ඇත්තටම එහෙමයි එන්න එපා නේද මෙතෙන්ට. මං හිතනවා එයාලා මෙහෙ හරියට ගැලපෙන්නේ නැහැ කියලා. මොකද මේ කන්ද මාර පිරිසිදුව තිබ්බ කන්දක්. දැන් එද්දි ගොඩක් අය මේ පැත්තට එන්න පටන් අරන් තියෙනවා. ඇත්තටම දකිද්දි දුකයි අර බාන්න කුණු ගොඩ. මේ අර යන්න බැයි නම් ගේන්න එපා. එයාලගේ පාවිච්චියට ගත්තද මේක කාලා බීලා ඔක්කොම එතනම දාලා ගිහලා. මේ සුන්දරත්වය බලන්න කොච්චරයි තියෙන්නේ. දොඩම් තියෙනවා, කෑන් තියෙනවා. තව ටික දවසක් එන්න දෙයි ඔයාලට මෙහෙම ආවොත් නම්. ටික දවසින් ඉතින් සම්පූර්ණයෙන්ම මේ කන්දත් තහනම් පාරාසීසයක් වෙයි. ඉතින් අනේ අර හොඳට එන මිනිස්සෙට්ටත් ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න හම්බෙන්නේ නැති වෙයි. මම එහෙම දෙයක් වෙනවට කැමති නෑ ඇත්තටම මේ බාන. මෙහෙම දේවල් කරන්න එපා. බලන්නකො මේ සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් මෙහෙම බලන් ඉඳලා ඔයගොල්ලෝ අර වගේ තැනක් බලන්න. ඇයි එහෙම කරන්නේ? මේක අපේ හදන ගමන් ඉන්නේ දැන් මේ. ඉතින් මේ බිම්සර අල සුද්ධ කරනවා. අපි අලකරි එකක් හදලා පරාට තමයි රැඩ කන්න හදනකොට සම්පූර්ණ මේ පැත්තම මෙහෙම මීදුමෙන් වහගත්තා. ඇත්තටම මේ හරි කරදරයි මේ කට්ටියක් ආවා මෙතෙන්ට. ඒගොල්ලෝ හරියට සින්දු දාලා එහෙම. ඉතින් තව කට්ටියක් මෙතන ඉන්නවා. ඉතින් මේ ඔය පැත්තේ ඉන්න ඇත්තටම පරිසරෙ විඳින්න ආවේ මෙච්චර දුරක් ආවෙත් ඒකට. ඉතින් යාලා එහෙම කරනවා. හරි අපි දැන් නිදිය ගන්න යන ටෙන්ට් එකට ඇතුළට ආවා කෑමත් අරගෙන. ඉතින් මේ ගොඩක් සීතලයි මේ වැස්සත් එක්ක නිසා හරිම කරදරයක් වුණා. මේ කට්ටියක් ඇවිල්ලා ඉන්න. ඒගොල්ලෝ දාම සින්දු දාගෙන මෙතන මේ නිදහසේ ආව මිනිස්සෙක් ඉන්නේ නැහැ. එහෙම කරන්න එපා එන කට්ටිය උනත්. ඉතින් අපි දැන් නිදා ගන්නවා. ඇත්තටම ගොඩක් මහන්සි නිදාගෙන හෙට උදේ හම්බෙමු. ලස්සන හිරු උදාවකින්. එහෙනම් අපි හම්බෙමු. හැමෝටම good night. good night. bye. ඉතින් good morning. අපි දැන් නැගිට්ටා. ඉතින් දැන් ටෙන්ටෙන් එළියට යන්න පුදුම තරම් සීතලයි. ඉතින් මේ ඇත්තටම අපි ලොකු පිනක් කරලාද කියලා හිතනවා මේ තරම් ලස්සන view එකක් දකින්නවා කියන්නේ. ඉර පායගෙන ඉන්නවා බලාකුළු තනිකර තියෙන්නේ අපේ යට. පුදුම තරම් ලස්සනයි. ඉතින් ඔයාලා පොඩ බලන් ඉන්න සන්රයිස් එක දිහා. ඉතින් සන්රයිස් එක බලලා එන්න අපි කතා කරන්නේ ඉන්න. මේ මගේ පිටිපස්සේ නැගෙනහිර පැත්තේ ඉර පායගෙන යනවා.
ඉතින් ඔයාලා දකින්න ඇති උදේ තිබ්බ සුන්දරත්වය ඇත්තටම කියන්න වචන නැහැ. මාරම සුන්දරයි. අපි අර ඒක පොඩි කාලේ දැකපු සුරංගනා කතාවල තියෙන පරිසරය වගේ ඇත්තටම. ඉතින් අද ඇත්තටම ඔයාලට කියන්න ඕනේ සුබ අලුත් අවුරුද්දක් වේවා කියන එක. ඉතින් ඇත්තටම අද අවුරුදු දවස සිංහල දෙමළ සියලුම දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි 13 රෑ තමයි කඳවුරු බැන්දේ. ඉතින් දැන් 14 වෙනිදා. ඉතින් අද සිංහල දෙමළ අයගේ අවුරුදු සමරනවා. ඉතින් මේ අපේ අවුරුද්ද ගෙවෙන්නේ මේ විදියට. ඉතින් මෙච්චර මේ සුන්දර පරිසරයක ඉන්නවා කියන්නේ හැමදාම අවුරුදු වගේ තමයි. ඉතින් බලන්න මේ පරිසරයේ විඳින්න මට පුළුවන් කරේ මම ඔයාලට විඳින්න පෙන්නන්න. ඉතින් බලාගෙන ඉන්න මේ සුන්දරත්වය දිහා. එන්න අපිත් එක්ක අපේ තේග හැදෙන පැත්තට. ඉතින් අපේ අවුරුද්ද අපි මේ විදිහට සමරනවා. කැවුම් 2-3 ඉතින් පොඩ්ඩක් ගිරාම කුඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි අද රජින කන්ද උඩ නැත්නම් ක්වීන්ස් මවුන්ටන් වල අපේ අවුරුද්ද අපි මේ විදිහට සමරනවා. එන්න ඔයාලත් කමු. ඉතින් අපිට තියෙනවා කුඩු වුණ මුං කැවුණුයි බිස්කට් තියෙනවා තේගයි. මේක තමයි අපේ උදේ කෑම. ඉතින් මේ විදිහට තමයි අපේ අවුරුද්ද අපි සමරන්නේ. මේ වගේ ලස්සන view එකක් බලාගෙන තේග බොන්නයි තියෙන්නේ. ඉතින් අපි තේග බීලා අපේ කූඩාරම ගහලා තිබ්බ දනන් සම්පූර්ණ අපි අස් කරගෙන දැන් ඇඳුම් ටික පොඩ්ඩක් තිතයි ඒකත් වේලගෙන ඉතින් පොඩ්ඩක් මේ කන්දේ ඇවිදලා අපි නැවතත් පල්ලෙහාට යනවා. ඉතින් අපේ පඩු මේ ඔක්කොම වේලනවා මේ විදියට. සම්පූර්ණ වේලෙන දාලා තියෙන්නේ. ඉතින් ඔක්කොම මෙතන මුකුත් ඉතුරු වෙන්නේ නැති වෙන්න අපි ඔක්කොම අරයි යනවා. ටෙන්ට් එක නම් ගස් කරගත්තා. ඇඳුම් ටික දාගත්තා. ගියා. අපි හිටපු තැන ඉඳලා ඉතින් අපි පොඩ්ඩක් උඩට නගින්න පාන පිටිපස්සෙන් පේන view එක උඩට ගිහලා බලමු අපි කොයිතරම් ලස්සන view එකක් තියෙද කියලා. යන් උඩට මෙහෙම උඩට આવත් මෙන්න මේ වගේ view එකක් බලා ගන්න පුළුවන් 360 view එකක්. ඉතින් ඔය මේ පැත්තෙන් ගත්තොත් ඔය අපේ බිම්සර ඉන්න තැන උඩින්ම පේන මෙන්න මෙතනින් පේන කන්ද ඔයාලා ගොඩක් අය දන්නවා. හොඳ කැම්පේන් සයිට් එකක් තියෙනවා. යහන්ගල. ඒ පළවෙනි කන්ද යහන්ගල. ඊට පස්සේ මෙහෙම එද්දි කෙහෙල්පත් දෝරුව ඒ පැත්ත. ඉතින් තා පොඩ්ඩක් උඩට එද්දි පත අර හරියෙන් අපිට පේනවා 5 weeks. ඊළඟට ඉතින් මධ්‍යම කඳුකරේ කඳුපන්ති ටික කියන්නේ නකල්ස් රක්සිතේ තමයි ඔය ඔයාලට පේන්නේ. ඉතින් මෙහෙම බැස්සොත් මේ හරිය ලොකු වැවක් වගේ පේනවා ලොග්ගල් ඔය ජලාශය. ඉතින් ඔහොමම අපි මේ පැත්තට ආවොත් මෙන්න මෙතන තුඩින් නෑ එතනින් පේන්නේ ඔයාලට මේ පේන්නේ පළවෙනියටම රන් ටැඹේ ඩෑම් එක. ඉතින් පොඩ්ඩක් උඩට ගියාම ලොකු තාප්පයක් වගේ පේනවනම් මෙන්න මේ හරිය තාප්පයක් වගේ පේනවනම් ඒ රන්දෙනිකල ඩෑම් එක. ඉතින් අපේ පාර වැටලා තියෙන්නේ අපි හෙද්දියාවේ ඔන්න ඔය මාවත දිගේ බදුල්ලට රජ මාවතින් ඔහොම ගිහිල්ලා කුරුණෑගලට ওই පැත්තෙන්. ඉතින් මොන තරම් නම් සුන්දර පරිසරයක්ද මේ තරම් view එකක් බලන්න.
මේ ටික තමයි ඔයාලට එනවනම් තියෙන අමාරුම ටික. පොඩ නගින්නත් අමාරුයි. බහින්නත් අමාරුයි. බලන්න මෙතෙන්ට පේන view එක. ඉතින් අපේ සොඳුරු සංචාරය මෙසේ නිමා වෙනවා. ඉතින් අපි දැන් අතන අරයට පේන කැම්පින් සයිටේ ඉඳලා කඳවුරු බැඳලා ඉතින් අපි දැන් මේ ආපහු ගමට යන ගම. ඉතින් මෙතන නැවතුණා ලස්සන ෆොටෝස් ටිකක් ගන්න. අපි ඒ ටිකත් ගත්තා. ඉතින් අපි අපේ ගෙනිච්ච කොලයක් නෑර මෙතන තිබ්බේවත් දාගෙන අපි එකතු කරගත්ත ලොකු මල්ලක්. ඉතින් ඒකත් යඩට අරන් යනවා. ඒකත් ගෙනිහිල්ලා අර එතන ඉන්න ගෙදර අයියට දෙනවා. හරි. ඉතින් මේ ක්වීන්ස් මවුන්ටන් අපේ සංචාරය මෙසේ නිමා වෙනවා. ලස්සන සංචාරයෙන් නැවතත් අපි හමු වෙන තුරු අදට අපි සමු ගන්නවා. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා ඔක්කොටම. එහෙනම් අපි මෙතනින් නවතිනවා.